අවසරය වෙනවා සුවපත් වේවා. ස්වාමීන් වහන්සේ අපි මෙතෙන්ට පැමිණියේ මේ විහාරස්ථානයේ ඉතිහාසය ගැන පොඩි හැඳින්වීමක් අපේ නාලිකාවේ බෞද්ධ වෙනුවෙන් කරන්න පුළුවන්. මේ දෙතිගම රාජමහා විහාරස්ථානයේ මේ භූමිය දෙතිගම කියපුවාම මේ ප්‍රදේශයේ තාමත්ම සුවිශේෂී වටිනාකම් රාශියක් අන්තර්ගතයි මේ ප්‍රදේශයේ. පැත්තකින් අපේ රාජාවලී මහා පරාක්‍රම බාහු මහරජතුමන්ගේ ජන්ම භූමිය. ඒකට එතුමන්ගේ ජන්ම භූමියත් එක්කම ඓතිහාසික වශයෙන් මෙතන තියෙන කොටවෙහෙර චෛත්‍ය රාජෝත්තමයන්න් වහන්සේ. මේ පැත්තෙන් විහෙර චෛත්‍ය දාගයක් ඉදිකිරීම පැත්තෙන් චෛත්‍ය රාජෝත්තමයන්න් වහන්සේ 12 වන සියවසේට අන්තර්ගත වෙන නිර්මාණයක්. අනිත් පැත්තෙන් චෛත්‍යයත් එක්ක හා බැඳිච්ච විශාල ඉතිහාස කතාවක් ප්‍රවෘත්තියක් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒකම තෙත් කලාපයේ තියෙන විශාලතම දාගක. තෙත් කලාපයේ තියෙන විශාලතම දාගක, ඒ කියන්නේ දිස්ත්‍රික්ක 10ක් ඇතුලේ විශාලතම දාගක තමයි කොටවෙර චෛත්‍ය රාජෝත්තමයන්න් වහන්සේ. නිසැකෙන්ම රජුරුවන්ගේ ජන්ම භූමිය ලබපු බවට නිසැක සාක්ෂි මේ ස්ථානයේ අන්තර්ගතයි. 1947 අවුරුද්දේ පුරාවිද්‍යා කැණීම් එක්ක මේ ස්ථානයේ පන්නවිතාන මහත්මයාගේ කැණීම් කටයුතු වලින් ඒ රාජකුමාරයා දෝවනය කරපු සෝදා පවිත්‍ර කරපු කොරහ පව මේකේ නටබුන් හැටියට අපට හොයාගන්න අවස්ථාව සැලසීලා තියෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. ඒකම ඒ ස්ථානයෙන් ගත්ත සුවිශේෂී තාමත්ම වැදගත් සොයා ගැනීමක් තමයි 12 වෙනි සියවසේ මේ කොටවෙහෙර චෛත්‍ය රාජෝත්තමයන්න් වහන්සේකින් ලබාගත් ලෝක ප්‍රසිද්ධ ඇත්පහන්. මේ හා සම්බන්ධව කතා කරපුවම විශාල ගෞරවයක් පිළිගැනීමක් මේ චෛත්‍ය රාජෝත්තමයන්න් වහන්සේත් එක්ක මේ ඇත්පහනත් එක්ක අපිට තියෙනවා. අපේ උරුමයේ දෙදිගම උරුමයේ මේ ප්‍රදේශයේ උරුමයේ හැටියට ජාතික ලාංඡනයේ හැටියට මේ ප්‍රදේශයේ ලකුණ සලකුණ හැටියට අපි සලකන්නේ ඇත්පහන. ඒ තරම් ලෝක පූජිත භාවයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ බේර පැත්තෙන් ගත්තහම ඒත් එක්කම තමයි මේ අපි දැනට මේ වැඩ ඉන්න පුණ්‍ය භූමිය. අපේ සූතිස්ඵල බෝධිරාජෝත්තමයන්න් වහන්සේ තමයි මේ විහාරයේ පිටුපස වැඩ සිටින්නේ. සූතිස්ඵල බෝධිරාජෝත්තමයන්න් වහන්සේ. සූතිස්ඵල බෝධිරාජෝත්තමයන්න් වහන්සේගේ නිර්මාණය සිද්ධ වෙන්නේ මහත්යා විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධිහාමුදුරන් වහන්සේ වැඩම කළාට පසුව උන්වහන්සේගෙන් පළවෙනි අංකුර 8 අෂ්ටඵල බෝධීන් වහන්සේලා හැටියට මේ තියෙන්නේ ස්ථාන 8කට තැන්පත් වෙලා තියෙන අපේ රටේ. එතකොට ආසන්න වශයෙන් අපේ බෙලිගල රාජ මහ විහාරස්ථානයේ වෙතන අපිට වැඩ සිටිනවා. අනිත් පැත්තේ මාත්‍ය සූත්‍ර අෂ්ටඵල දෙතිස්ඵල. ඉන්පස්සේ නැවත ආපු අංකුර 32ක් දෙතිස්ඵල බෝධීන් වහන්සේලා හැටියට අන්තර්ගත වෙලා තියෙනවා. රටේ ස්ථාන 32ක තියෙනවා. ඉන් පස්සේ ආපු බෝධීන් වහන්සේලා අංකුර තමයි සූත්‍තිස්ඵල 34 වෙනි බෝධි වහන්සේලා. එතනින් එහාට කිසිම ලිඛිත ඉතිහාසයක් නැහැ. එතකොට මේ අෂ්ටඵල දෙතිස්ඵල සූත්‍තිස්ඵල බෝධිරාජෝත්තමයන්න් වහන්සේලාට බෝධි වංශේ තාමත්ම පැහැදිලිව රටේ ස්ථාන පීඨ ස්ථාන පිළිබඳ පැහැදිලි නිර්වුල් විග්‍රහයක් කරනවා බෝධි වංශ පොතේ. එහෙමයි. එතකොට අර මේ හැප්පහනේ තියෙනවනේ විශේෂ රාම ඉංජිනේරු තාක්ෂණයක් තියෙනවනේ. මොකද මේ 12 වෙනි සියවසේ වෙනකොට මේ තිබ්බ වාස්තු විද්‍යාත්මක සහ මේ වායුමය තාක්ෂණය පිළිබඳ ලෝකයේ මිනිස්සු අද මවිතයටපත් වෙනවා, පුදුමයටපත් වෙනවා.
එතකොට මෑත භාගය වෙනකොට අපේ යට කජුගම තියෙන ස්ථානයේ සංස්කෘතික මධ්‍යස්ථානයේ නිලධාරී මේක නැවත සකසලා තියෙන ඒ ක්‍රමයටම නිෂ්පාදනය කරලා සකසලා තියෙන ඇත් පහනක් අලුතින් ඒ තාක්ෂණය උපයෝගී කරගෙන ඒකත් ඉතාම සාර්ථක වෙලා තියෙනවා දැන් ටිකක් අත්දැක බැලීම් වලින්. ඉතින් මේ තාක්ෂණික වායු තාක්ෂණික ක්‍රමවේදී පිළිබඳව අපේ පැරණි මුතුන් මිත්තන් තුල තිබ මහා දැනුම් සම්භාරය පිළිබඳව තමයි ලෝකයේ මිනිස්සු අද මවිතයටපත් වෙන්නේ පුදුමයටපත් වෙන්නේ. මොකද ඇතෙක්ගේ කකුල් දෙක උස්සලා ඉවරලා මේකට තෙල් වක් කරලා ඉවරලා නැවත මොහොම ස්ථාපනය කරාට පස්සේ මේ තැටියේ තියෙන තෙල් අවසන් වෙන්න තමයි මේ ඇඳාගේ වින්ගෙන් මේ තෙල් වැහෙන්න එකතු වෙන්න හරි ගස්සලා තියෙන්නේ. ඉතින් මේක අදට අපට උනත් මහ පුදුම සහගතයි මේ වෙන තාක්ෂණයක් ලෝකෙ තිබ්බද කියලා. ඉතින් ඒ තරම් 12 සියවසේ වෙනකොට මේ මිනිස්සුන්ට තිබ්බ තාක්ෂණික දැනුම පිළිබඳව විශ්මයටපත් වෙන නිර්මාණයක් තමයි ඇත් පහන කියන්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් මේ මෙතන තියෙන මේ නිර්මාණ වල දැන් කල් නිර්මාණ අපි දැක්කා ඒක ප්‍රතිනිර්මාණයක් වගේ අපි දැක්කේ. ඔව්. දැන් ඒවට අපේ බෞද්ධන්ට උදව් වෙන්න පුළුවන්ද? ඔව් දැන් ඒක ප්‍රතිනිර්මාණයක් මෑත භාගයේ මොකද ඒ සූතිස් බල බෝධි රාජෝත්වයන්න් වහන්සේගේ පැරණි බෝධි ගරය අපි තරම දුර්වර්ණ වෙලා තිබ්බා. ඉන් පස්සේ උන්වහන්සේට ගෞරව පුහුමන් හැටියට තමයි නැවත ඔය ඇත් පහන කියන එකම අපි උපයෝගී කරගත්තේ. ඒ අපේ අනන්‍යතාවයේ දැඩිකම අනන්‍යතාවය උපු කිරීම සඳහා තමයි මේ සෛලමේ බෝධි ප්‍රාකාරය සඳහා අපේ ඇත් පහන උපයෝගී කරගත්තේ. ඉතින් දැනට කෝටි 10ක් විතර වේදන් වෙලා තියෙන විශාල ධනස්කන්ධයක් අපේ සතර පීරුවේ දායක කාරකාදී සහ සදහැවතුන් තමයි එකතු වෙලා මේක නිර්මාණය කරගෙන යන්නේ. දැනට ඒ කටයුතු තරමක් අපි සෑහෙන දුරකට අවසන් කරගෙන තියෙනවා සදහැවතුන්ගේ දායකත්වයේ මත. අනිත් පැත්තේ කොටවෙහෙරත් එක්ක කතා කරපුවම කොටවෙහෙර අවුරුදු 900කට ආසන්න ඉතිහාසයක් තියෙනවා කොටවෙහෙරට දැන් වෙනකොට ආයු කාලේ. ඉතින් අවුරුදු 900ට මිනිස්සු ඔකට වන්දනාමානයට ගිහින් තියෙන ඔය පාරායිනේ තියෙන චූටි මේ කවුලුවකින් තමයි කම්බි වැටකින් එහා පැත්තට පැනලා තමයි මිනිස්සු වන්දනාමාන වලට ගිහින් තියෙන්නේ. ඉතින් එහෙම දන්න සාක්ෂි නටබුම් මොකක්වත් නැහැ. එහෙම පැහැදිලි පෙත්මාවතක් හෝ ප්‍රවේශ මාර්ගයක් හොඳ ආකාරයෙන් තිබ්බාය කියන සාක්ෂියක් අපිට දැකින්න වෙන්නේ නැහැ. ඒකට ගෞරවයක් ලෙස තමයි අපි භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවත් එකතු කරලා නව පෙත්මාවතක් වන්දනාමාවතක් නිර්මාණය කරන්නට යෙදුණ මෑත ඉතිහාසයේ මම හිතන්නේ ඒ නිර්මාණයත් අපේ අවුරුදු 900කට පස්සේ ආපු නිර්මාණයක් ඇටියට තමයි අපි සලකන්නේ. ඒ සඳහා විශාල ධනස්කන්ධයක් අපේ සතර පීරුවේ දායක කාරකාදීන් සහ සදහැවතුන් දායකත්වයේ ලබලා දීලා තියෙනවා. ඉතින් දෙපාර්තමේන්තුවත් එක්ක සමගාමීව නැවත එතන තවත් නිර්මාණ කීපයක් අලුතින් අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහට සංවර්ධන කටයුතු දායක සභාව හරහා සදහැවතුන්ගේ ආධාර මැදින් මේ වැඩ කටයුතු සිද්ධ කරගෙන යනවා. සාදු.